අයිබෝවන් EC ඔලෙවල් ඇකඩමි YouTube channel එකට මම නංගිලා මල්ලිව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද බුද්ධ ධර්ම විෂයේ 4 වෙනි වීඩියෝ එකයි අපි අද සම්බන්ධ වෙන්නේ. බුද්ධ ධර්මයේ විෂයේ 4 වෙනි වීඩියෝ එක. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දස රාජ ධර්ම. දස රාජ ධර්ම කියන කොටස බුදුදහමේ උගන්වන දස රාජ ධර්ම. ඒ කියන්නේ ධර්ම කරුණු 10ක්. මේ දස රාජ ධර්ම කොටට අයත් වෙන්නේ ධර්ම කරුණු 10ක්. ඉතින් මේ ධර්ම කරුණු 10ක් ලස්සන කවියකට අද පාඩම් කරගන්න අපි හදන්නේ ලේසි වෙන්න සබ්ජෙක්ට් එකට ආස හිතෙන්න සබ්ජෙක්ට් එකට ආදරේ හිතෙන්න සබ්ජෙක්ට් එක නිර්මාණශීලීව පාඩම් කරගන්න ඕන හින්දා අපි මේ දසරාජ ධර්ම වලටත් පොඩි කවියකින් මේක පාඩම් කරගත්තොත් හොඳයි. මොකද මේ දසරාජ ධර්ම වැදගත් වෙන්නේ ඇත්තටම MCQ වලට. මේ දසරාජ ධර්ම බුද්ධ ධර්මයේ වැදගත් වෙන්නේ MCQ කියන ප්‍රශ්න 40ට. මේ ප්‍රශ්න 40 මේ දසරාජ ධර්ම කොහෙන් හරි අහන්න පුළුවන්. මේ දසරාජ ධර්ම තව තියෙනවනේ කරුණු. ඒ කියන්නේ තව 10 ඒවා ගොඩක් තියෙනවා මේක ඇතුලේ. උදාහරණ ගත්තොත් දස සක්විති ඊට පස්සේ තියෙනවා අපේ මේ පාරමිතා දස පාරමිතා. එතකොට මේ පාරමිතාවලත් එක්ක දැන් පාරමිතා දීලා පාරමිතා 3ක් දීලා එක දසරාජ ධර්මයක් දීලා මේ අතරින් දසරාජ ධර්මයේ කුමක්ද කියලා වගේ ප්‍රශ්න හෙන්න පුළුවන්. ඒ හින්දා මේ දසරාජ ධර්ම 10ම මතක තියාගන්න එක අත්‍යවශ්‍යයි. ඔන්න හේතුව. දසරාජ ධර්ම 10 මතක තියාගන්න හේතුව ඔක. ඒ කියන්නේ MCQ ප්‍රශ්නෙට අනිවාර්යෙන් උත්තර දැනගන්න උත්තරේ මේ දැනගන්න මේ දසරාජ ධර්ම 10ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි දස සක්විති එතකොට දස පාරමිතා මේවත් මතක තියාගන්න ඕන. ඒවට ඉස්සරහින් අපි වීඩියෝ එකක් ඉස්සරහදී වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ කරුණු දෙක ගැන අද කතා කරන්නේ දස රාජ ධර්ම. මේ දස රාජ ධර්ම ඒතකොට දැන් 10 වෙනි කරුණු. මම දස රාජ ධර්ම ටික ඉස්සරහම බෝඩ් එකේ ලියන්න. පළවෙනි එක දානය. දානය. දෙක සීලය. දානය සීලය පරිත්‍යාගය. පරිත්‍යාගය ඍජු බව පහ මුජු බව අය තපස අත අක්‍රෝධය ක්‍රෝධ නොවීම අක්‍රෝධය ඉවසීම දානය සීලය පරිත්‍යාගය ඍජු බව මුජු බව තපස අක්‍රෝධය අවිහිංසාව itu yang benar ලියන්න ඉවසීම විරුද්ධ නොවීම මේව තමයි කරුණු. මේ තමයි දසරාජ ධර්ම. දානය සීලය පරිත්‍යාගය ඍජු බව මුජු බව තපස අක්‍රෝධය අවිහිංසාව ඉවසීම විරුද්ධ නොවීම. මේ 10 තමයි දසරාජ ධර්ම කියන්නේ. ඉතින් මේ දසරාජ ධර්ම දානය සීලය කොහොම පාඩම් කරන්න කම්මැලි නම් බෝරින් නම් අපි මෙහෙම පාඩම් කරමු. අද ඉතින් මේක මෙහෙම මතක තියාගමු. දානය සීලය පරිත්‍යාගය ඍජු බව මෘජු බව තපස අක්‍රෝධය අවිහිංසාව ඉවසීම විරුද්ධ නොවීම දානය සීලය පරිත්‍යාගය ඍජු බව මෘජු බව තපස අක්‍රෝධය අවිහිංසාව ඉවසීම විරුද්ධ නොවීම. දසරාජ ධර්ම පේලි 4කින් පාඩම් කරගන්න පුළුවන්. කරුණු 10ක් පේලි 4කින් මෙහෙම ලස්සනට පාඩම් කරගන්න පුළුවන්. එතකොට ඔයාලට දසරාජ ධර්ම අමතක වෙන්නේ නැහැ. පළවෙනි එක දානය කියද්දි මතක් වෙනවා. කවිය දිගට මතක් වෙනවා. පොලිමට කියාගෙන යන්න පුළුවන්. ඒකයි මේකේ වාසිය. මේ දසරාජ ධර්ම මෙහෙම පාඩම් කරගන්න ඉස්සරහට දස සක්විති අනම්මනම් බුද්ධ ධර්මයේ සම්බන්ධ තව වීඩියෝ මම ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ හොඳ නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. මගේ වීඩියෝ එකක් ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. තවත් වීඩියෝ එකකින් හම්බ වෙන තුරු මම අදට යනවා. අයිබෝවන්.